YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම දැවිලා තියෙන වලට මදුරංගුලේ සිට කිලෝමීටර් 4ක් විතර එනකොට අක්කර 10ක ඉඩමක් බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අක්කර 10 ඉඩම දීර්ඝකාලීන බදු යටතේ තමයි තියෙන්නේ. බදු ඔප්පුවක් තමයි මේකට තියෙන්නේ. ඉතින් සම්පූර්ණම කොන්ක්‍රීට් කණු දාලා කම්බි දාලා වැට ගහලා තියෙනවා අක්කර 10ටම. ඉතින් මේක වැලි මිස්ටර් පොලවක් තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අක්කර 10ම තියෙන්නේ. පොඩි ගයක් තියෙනවා ඔයාලට පේන ඇති. මුර ගයක් තියෙනවා. ඉතින් පොල් පැල කීපයක් තියෙනවා. ඒක තමයි මේක මේ ඉඩම පිටිපස්ස මායින් වෙන්නේ වැවකට යන ලොකු වැල පාරකට. ඉතින් වතුරෙන් ප්‍රශ්නයක් නැහැ. වතුර නම් පොඩ පොකුණක් වගේ කපා ගන්න වෙයි. වතුර තියෙනවා. ඒ කියන්නේ වතුර නැති නෑ. හොඳ වතුර තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉඩම තියෙන්නේ. වැඩි විස්තර පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් අක්කර 10යි. ඔයාලට පැහැදිලි ඇති. අක්කර 10යි දීර්ඝකාලීන බදු යටතේ තමයි මේ ඉඩම තියෙන්නේ. බදු ඔප්පුවකට තමයි තියෙන්නේ. ඉතින් හිමිකාර මහත්තයා මේකට අක්කරයකට ලක්ෂ 6මාරක් කියනවා. ලක්ෂ 6මාරක් කියන ඉතින් සාකච්ඡා කරලා පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඉඩමින් එහා පැත්තේ ඉඩම මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ ඉඩමට එහා පැත්තේ ලොකු ෆැක්ටරියක් තියෙනවා. ඔය මාළු කෑම හදන ලොකු ෆැක්ටරියක් තියෙනවා. ඒ ෆැක්ටරියට මෙහා පැත්තේ තමයි තියෙන්නේ. ඒකෙත් ඉතින් පොල් වගා කරලා තියෙනවා. පොල් වලට ඉතාම හොඳයි. ඉතින් වැඩි විස්තර සඳහා මේකේ හිත ටෙලිෆෝන් නම්බර් තියෙනවා. ඒකට කතා කරලා ඔයගොල්ලන්ට වැඩි විස්තර දැන ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් නැවත වීඩියෝ හම්බෙනතුරු ඔබ සියලු දෙනාට පිරුවන් සරණයි.